කොහොමද ඔයාලට? ඉතින් අද ටිකක් විතර දෙක වීඩියෝ එකක් තමයි අරන් ආවේ. අපේ පුංචි මැනික ස්කූල් යන්න පටන් ගන්නනේ යන්නේ. ඉතින් එයාට අවුරුදු 4ක් වෙනකම්ම අපි ආව ස්කූල් යවන්න නැහැ කියලා කරින්ම හිතාගත්තු නිසා මෙච්චර කල් ඉතින් මේ කෙල්ල මාත් එක්ක ගෙදරට වෙලා තමයි හිටියේ. ඉතින් පහුගිය ටිකේම අපි එක එක ස්කූල් වලට ගිහිල්ලා බැලුවා, ස්කූල්ස් ගොඩාක් බැලුවා. ඉතින් බලලා අපි අන්තිමට එකක් ෆයිනලයිස් කරගත්තා. මේ ස්කූල් එක තෝරගන්න විශේෂම හේතුව උනේ මේක තියෙන්නේ අපේ ඒරියා එකේමයි, අපේ ගෙවල් තියෙන ඒරියා එකේමයි. So, how the wouldn't why auntie get a fish? Because auntie is going for vacation. ඉතින් ඊළඟ සතියේ සඳුදා තමයි ස්කූල් එක පටන් ගන්න. ඊට කලින් අද මීටින් එකක් තියෙනවා අපි හැමෝටම. ඉතින් ඒකට යන්න තමයි අපි මේ ලෑස්ති වෙන්නේ. Come up at the hand, baby. Where are you going today? School. School. Mama, you To- look like To meet your teacher? Mama, Are you- look like It's okay. Mama, you're second. It's okay. So are you excited? Huh? To meet your teacher? Our present, my present. Yes. So I present here. I can't see him here. අපිත් ඉතින් අපේ ළමා කාලේ පහු කරලා ටික ටික වයසට ගිහිල්ලා කසාද බැඳලා බබාලා හදලා බබාලගේ ස්කූල් වල පේරන්ට්ස් මීටින් වලට මෙහෙම ගියාට තාම ඉතින් අපේ හිතවල තියෙන්නේ අපේ පාසල් කාලේ මතක. ඒ වගේ ඉතින් මිකීටත් කවදා හරි ජීවිත කාලේ පුරාවටම මේ මතකේ ආගේ හිතේ තියේවි. ඉතින් මේක තමයි ස්කූල් එක. මං ඉතින් මේ ස්කූල් එකේ ලොකු විස්තරයක් ඔයාලට ඒක කියන්න නැහැ. මොකද ගොඩක් වීඩියෝස් බලන්නේ ලංකාවේ ඉන්න අයනේ. ඉතින් ඩුබායි වල ඉන්න ඔයාලා කවුරු හරි මේ වීඩියෝ එක බලලා මොන හරි විස්තරයක් දැනගන්න ඕන නම් මට මැසේජ් එකක් එවන්න. මේ ඉන්නේ අපේ මිකීගේ ක්ලාස් ටීචර්. I'm so excited. If you got to see the building too much, we did a tour of all the classrooms. Yeah, we did with the principal. And I think a couple of months back. Orientation the past couple weeks, and everyone's so great. This one, our next door, we're going to be working together. Nisha, yeah. Nice to meet you, Bhakta and Nisha. So good. Have you practiced before? Did you practice playing music? Sounds so good. එම ටීචර් කෙනෙක් සෙට් වෙච්ච එක ගැන මට තියෙන ඉතාමත් හැපි සතුටක්. ඉතින් අපි මිකීගේ ටීචර්ත් එක්ක අවශ්‍ය කරන දේවල් කතා කරගෙන ඉවරයි දැන්. මිකීට හම්බුනේ නම් හරිම හොඳ ටීචර් කෙනෙක්. ඒ ගැන මගේ හිතේ තියෙන පුදුම සතුටක් කියලා නිම කරන්න බෑ ඒ සතුට. මොකද මිකී මාත් එක්ක ඉඳලා ස්කූල් එකට යද්දී මට යව සතුටින් යවන්න පුළුවන් හිතේ කිසිම බයක් නැතුව. මොකද ඒ ටීචර් එච්චරටම හොඳයි. මම දන්නවා හැම අම්මා කෙනෙක්ටම මුලින්ම බබාව ස්කූල් යවද්දී ඒ වගේ ෆීලිං එකක් තියෙනවනේ. ඉතින් හොඳ ටීචර් කෙනෙක් හම්බෙයිද කොහොම වෙයිද කියලා. ඉතින් මං එකෙන් අදහස් කරන්නේ නැහැ නරික ටීචර්ස්ලා ඉන්නවා කියලා. හැම ටීචර් කෙනෙක්ම ගොඩාක් හොඳයි. ලොකු කැපකිරීමක් කරනවා හැම ගුරුවරයෙක්ම ගුරුවරියක්ම.
හැබැයි ආදරණීය භාවයේ අඩු වැඩිකම් තියෙන්න පුළුවන්නේ. ඉතින් ඒ ගැන තමයි මම කිව්වේ. මිකීට හම්බෙලා ඉන්නේ ගොඩාක් ආදරණීය ටීචර් කෙනෙක් කියන එක තමයි මං අදහස් කරේ. ඉතින් මිකීට ෆේස් පේන්ටිං එකක් කරලා ෂේප් කරගෙන තමයි ගෙදර එක්කන් ආවේ. මොකද ගෙදර යන්නත් බැහැයි කියලා කිව්වා. අද අපි ඔයාලව දවසම එළියේ හැමේ තමයි එක ගැන හදන්නේ. අපි දැන් යනවා. අපිට ගොඩාක් බඩු ගන්න තියෙනවා ඇත්තටම. මොකද ඉතින් කලින් ස්කූල් ගිහිල්ලා නැහැනේ. ඉතින් සේරම දේවල් අවශ්‍ය කරන දේවල් ගන්න ඕනනේ. ස්කූල් යුනිෆෝම් ගන්න තමයි දැන් මේ යන්නේ. ඉතින් මිකීගේ ස්කූල් එකට අදාළ යුනිෆෝම් මේ ස්ටිචර්ස් කියන ෂොප් එකේ තමයි තියෙන්නේ. අපි දැන් ආවා එතනට. ඉතින් මෙතන තියෙනවා සයිස් chart එකක්. ඒක බලලා අදාළ යුනිෆෝම් එක අරගන්න තමයි තියෙන්නේ. ඉතින් අපි චුට්ටක් කන්ෆියුස් වෙලා ඉන්නේ. මොකද මේක අපේ ෆස්ට් ටයිම් නේ. ඉතින් ඒකට චූටි කාලයක් ගියා අපිට. පොඩ්ඩක් කාලේ හරි අහන්න වෙන්නේ. ඒක කියුට් නම් තමයි වුණාට මේ ලොකු වේ. නෑ අද මේක ලොකු නෑ. ඉර වෙයි ටික දවසක් යනවා. යද්දි කෙට්ටුවෙත් දැන් ඉස්කෝලේ යන්න ගත්තා. ෂෝඩලා. බෑ දෙකක් මදි තුනක් ගන්න යනවා. ඇයි ඒක? Yes. What is it? මේක දෙකක් ගමු දැනට. කිනි ගන්න. එහෙම තමයි ඉතින්. No choice. දෙකක් ගමු දැනට. ඊට පස්සේ බලුණා ලොකු උනොත් මේ දෙක හොදලා දුවෝ. කොහොමද කරන්න එපා. මම කියන්නේ ඒක ගන්න ඒක හිරයි නම් දැනටත් ඕල්රෙඩි තේරුමක් නැහැ කියලා. ඉතින් හරි ප්‍රශ්න තමයි අපිට මෙතන තිබ්බේ. පොඩි අයට ඇඳුම් තෝරන්න ඉතින් ලේසි නැහැ. ඒක පොඩි අය ඉන්න අය දන්නවා. මොකද ඒගොල්ලෝ ඉක්මනට ලොකු වෙන නිසා දැන් ඉන්න සයිස් එකට අරගෙන තේරුමකුත් නැහැ. උන්ට ලොකුවට ගත්තාමත් ඉතින් යාලට ඇඳහම ලොකුයිනේ. ඉතින් ප්‍රශ්න තමයි. ඉතින් කොහොම හරි දැන් අවශ්‍ය ඒවා ටික අරගෙන ඉවරයි. අපි දැන් මෙතනින් අපේ අනිත් වැඩේට යන්න තමයි හදන්නේ. You have one at home, right? What happened to the one at home? I don't know how to find.
Then you keep it. මට ඉතින් දැන් ඉවසිල්ලක් නැහැ. අපේ මිකී මේ යුනිෆෝම්ස් ඇඳලා ස්කූල් යනවා බලන්න. ස්කූල් බෑග් එකකුත් එල්ලගෙන. මට ඉතින් තාම පුදුමයි පුංචියට හිටපු කෙල්ල මෙච්චර ලොකු වුණාද කියලා. කාලේ නම් ඉතින් ගෙවිලා යන්නේ හරි පුදුම ඉක්මනට. Wow, wow! Exit 200 meters. ඉතින් ඊට පස්සේ අපි ආවේ මිකීට ෂූස් ගන්න. මිකීට ස්කූල් දාන ෂූ එකකුයි ගමන් දාන ෂූ එකකුත් නැහැ. මිකී දැන් අවුරුද්දක් ගිය අවුරුද්දේ බර්ත්ඩේ එකට මිකීගේ චූටි මාමා දුන්න මිකීට ෂූස් දෙකක්. ඒ දෙක තමයි මිකී තාම පාවිච්චි කරන්නේ. ඉතින් අපි මේ අවුට්ලට් මෝල් එකට තමයි ආවේ. ඔයගොල්ලෝ ඩුබායි වල ඉන්න කෙනෙක් නම් අවුට්ලට් මෝල් එකේ මට මේ ෂූ මාර්ට් මට මතක විදියට ස්ප්ලෑෂ් එකේ එහා පැත්තේ තියෙනවා ෂූ ෂොප් එකක්. ඉතින් ඒකේ ඉන්නවා ලංකාවේ කෙනෙක් අපිට ගොඩාක් සපෝට් කරනවා හැම පාරම අපි ගියාම. ලස්සන ෂූස් අපිට ගෙනල්ලා දෙනවා. ඉතින් එයා ඉන්න නිසාම තමයි අපි මේ ෂොප් එකටම යන්නේ හැමදාම. ඉතින් අදත් අපිට ලස්සන ෂූස් 3-4ක්ම හොයලා දුන්නා. ඉතින් දැන් අපි එතන වැඩේත් ඉවර කරගෙන දැන් කන්න තමයි යන්නේ. Buy the shoes, I love you. Say it again. Buy the shoes, thank you. Oh, mama, to go school. Me! You sure? Yes! You excited to meet new friends? Yes. I covered you. ඉතින් ඔයාලා හැමදාම කියනවානේ අක්කි වීඩියෝස් ගොඩක් චූටි වැඩි ටිකක් දෙක වීඩියෝස් අරන් එන්න කියලා. ඒක නිසා ඔන්න ඉතින් මම අද ගොඩක් දේවල් වීඩියෝ කරගත්ත මතක් කරලම මේ වීඩියෝ එකට දාන්න. අපේ ඉතින් මෙහෙම තමයි. වීකෙන්ඩ් එකේ අද නිවාඩු දවසක් නේ. ඉතින් තියෙන වැඩ ඔක්කොම දාගන්න එදාට තමයි. ඉතින් එදාට උදේ ඉඳලාම ඒ වැඩ මාරුවට ඔක්කොම ටික කරගෙන තමයි ගෙදර යන්නේ. මොකද ඉතින් සැරෙන් සැරේ නැත්තම් එන්නත් වෙනවා ඒකත් කරදරයක් නේ. ඉතින් ඊළඟ වැඩේට තමයි මේ යන්නේ. ඊළඟට අපි ආව IKEA එකට අපේ ගෙදරට චූටි කෑම මේසයක් ගන්න. ඉතින් ගොඩක් ලොකු එකක් නෙවෙයි ලොකු එකක් තියන්න ඉඩ නැහැ. අපේ චූටිනේ. දැන් ඉතින් තියෙන්නේ මිකීට ඕන කරන අන්න චූටි දේවල් ටික ගන්න. ඉතින් ගොඩක් දේවල් ගන්න නැහැ. එයා පටන් ගන්න pre-KG නේ grade 1 නෙමෙයිනේ. ඉතින් වතුර බෝතලයක්, කෑම පෙට්ටි දෙකක්, ඒ කියන්නේ එයාට තියෙනවා meal time දෙකක්. ඉතින් snacks මොන හරි අවන්න ඕනේ. ඒවා දාන්න පුළුවන් විදිහේ කෑම පෙට්ටි දෙකක්. තව ඒ වගේ පොඩි දේවල් ටිකක් තමයි ඉතින් මේ ගන්න බලන්නේ. තව බෑග් එකකුත් ගන්න ඕනේ. Let's look some bags. ඉතින් හස්බන්ඩ්ට තව පොඩි වැඩක් තිබුණා අද හවස කරගන්න. එයා ගියා ඒකට. අපි දෙන්න මේ දේවල් ටික මේ බඩු ටික මෙතන ගන්නකම්. ඉතින් ගන්නවට වැඩිය ඇත්තට බලපු එක තමයි කරේ. ඉතින් හැම තැනම බැලුවොත් තිබුණේ ස්කූල් වලට අවශ්‍ය කරන දේවල්. මට පිස්සු හැදුනා ඒවා බලලා. I like it. Mickey Mouse box? Yes.
Wow, see this one? Who's that? It's Asa. අම්මු මේ බෑග් නම් පිස්සුවක්. මට මේවා දැකලා මටත් ආස හිතුණා මේ වගේ ස්කූල් බෑග් එකක් දාගෙන අපහුව ඉස්කෝලේ යන්න තිබ්බනම් කියලා. Cool What one. is that? It's the Coolrex. Coolrex. Show me. What is that? Suitcase. No, that's a pencil case. Pencil case. Okay, what else? What is that? It's a cute bunny. Yes. You hug this bunny whenever you miss mama. Okay? So cute, your pencil. Pencil. Okay. That's it. Yes. ඉතින් අපි දෙන්නට වෙලාව තිබ්බ නිසා අපි දෙන්න වටේම රවුම් ගැහුවා. තියෙන හැම කඩේටම ගිහිල්ලා සේරම බලලා අපි ඕන කරන දේවල් ටිකත් අරගත්තා. දැන් ඉතින් හස්බන්ඩ් එනකන් තවත් රවුම් ගහන්න තමයි තියෙන්නේ. Like it? I like it too. Mama, that's my favorite. No. මේ තියෙන්නේ මිකීට මම ගත්තු එයාගේ ලන්ච් බොක්ස් එක. ඊට පස්සේ මේ තියෙන එයාගේ චුටි වතුර බෝතලේ. ඊට පස්සේ ස්නැක්ස් දාන්නත් ගත්ත බොක්ස් වගේක්. මේ තියෙන බොක්ස් එක ඇතුලේ තව බොක්ස් 3ක් තියෙනවා. ඉතින් ගොඩක් දේවල් දාන්න පුළුවන් නේ. ඉතින් ওই ටික තමයි ගත්තේ. මේ තියෙන අපේ මිකීට ගත්තු එයාගේ බෑග් එක. එදාට අපි ගෙදර යද්දී ගොඩාක් රෑ වෙලා. ඉතින් ඊට පස්සේ පහුවෙනිද උදෙන්ම මම මිකීගේ යුනිෆෝම් ටික හේදෙන්න දැම්මා. මොකද ඒ ටික වේල ගන්නත් ඕනනේ. ඉතින් අපේ චූටි මේසේ හස්බන්ඩ් ෆික්ස් කරනකම් මං ඉතින් ගෙදර අනිත් වැඩ ටික කරනවා. රෙදි ටික මුලින්ම වේල ගන්න දානවා. මොකද හෙට උදේට මිකීට ස්කූල් යන්න රෙදි ටික වේලිලා තියන්නත් ඕනනේ. මෙහි ඉතින් අපි රෙදි වේල ගන්න ගේ ඇතුලේ. සමහර අය නම් ඉතින් බල්කනි වල දානවා. මං නම් ඉතින් එච්චරම ආස නැහැ බල්කනි එකේ රෙදි වේලන්න. මොකද බල්කනි එකට ගොඩාක් දුවිලි එන නිසා. ඉතින් මේ මේස ගන්න ලොකුම හේතුව මිකීට තනියෙන් කෑම කන්න පුරුදු කරන එක. මේස හදලා ඉවරයි. Are you done? ඉතින් මම චූටි කේක් එකක් හදන්න තමයි දැන් යන්නේ. මට ආසයි මිකී ස්කූල් යන පළවෙනි දවස නිසා කේක් එකක් හදලා මේසෙට තියන්න. හැබැයි වැඩේ කියන්නේ මම කේක් හදන්න දන්නේ නැහැ.
මම මීට කලින් දෙපාරක් විතර කේක් හදන්න try කරලා තියෙනවා. ඒ වුණාට එක සැරයක් නම් oven එකේ heat ප්‍රශ්නයක් නිසා ඒක හොඳටම කර වුණා. ඊළඟ පාර ඒක හරියට පිපුණේ නැහැ. ඉතින් කොහොම හරි කමක් නැහැ. උත්සාහය අතහරින්න හොඳ නැහැනේ. ඒක නිසා මම හිතුවා මේ පාරත් කොහොම හරි හදනවා කියලා. කේක් හදන්න ගත්තට ඉතින් මං ගාව කේක් මික්ස් එකක්වත් නැහැ. මැනුවල් එකක් ගත්තා. ඒත් ඒක වැඩ කරයිද කියලා බලන්නකෝ ඉතින් ඔයාලා වීඩියෝ එකේ ඉස්සරහට. hina වෙන්න නම් එපා ඉතින්. What? I know, and it's not working. Oh my god. I think it's not good. The butter's perfect. මගේ මූණෙන්ම පේනවනේ ඉතින් මං කොච්චර try කරාද කියලා. ඉතින් මං හැම පැත්තටම try කරා. ඒ වුණාට ඒක වැඩ කරේ නැහැ. ඉතින් ඊට පස්සේ අම්මා මට කිව්වා හැන්දකින් ගහලා බලන්න කියලා. අයියෝ ඉතින් මම කරා ඉතින් කරන්න පටන් ගත්තා වුණාට මට හිතුණා මේ වැඩේ හරියන්නේ නැහැ කියලා. මොකද එහෙම කරනවා නම් පැය දෙකක්වත් කරන්න වෙයි. මොකද මගේ අතින් තව චූටි වැරද්දක් වුණා. මම sugar ගත්තෙත් කුඩු කරගන්නේ නැතුව. ඉතින් sugar චුට්ටක් ලොකු කෑලි තිබ්බේ. I told you, don't make some cake, just make it in the morning. ඒ අස්සෙන් ඉතින් අපේ මිකී කියන පණ්ඩිත කතා අහන්නත් ඕනනේ. කොහොම හරි කමක් නැහැ. මට අන්තිමට කේක් මික්ස් එකක් හම්බ වුණා. හස්බන්ඩ් ඉතින් රෑ ගිහිල්ලා මට කේක් මික්ස් එකක් ගෙනත් දුන්නා. මොකද පටන් ගත්ත දේ බාගෙට නතර කරන්නත් බැහැනේ ඉතින්. කොහොම හරි කේක් එක හොඳට ආවා. රසටම ආවා මේ පාර කේක් එක. ඊළඟ වීඩියෝ එකෙන් මම අරන් එන්නම් කොහොමද කේක් එක තිබ්බේ කියලා. ඉතින් අපේ චූටි මේකේ හෙට උදේ ස්කූල් යන්න කලින් මේසෙට මේ කේක් එකක් තියලා කිරිබත් එකකුත් තියන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් මිකී ස්කූල් ගිය දවසේ වීඩියෝ එක ඊළඟට අරගෙන එන්න. එතකන් කට්ටියම පරිස්සමෙන් ඉන්න හැමෝටම ගොඩාක් ආදරෙයි. Party cake, big